ඩයලොග් wow app එකේ ගේම් ගහලා ෆ්‍රී ඩේටා දිනා ගන්න ක්‍රමයක් ගැන කියලා දෙන්න. ක්‍රීඩා වලට යනවා. ඉස්සෙල්ලාම ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඉතින් පහළ යන එක. මෙතන මේ play win කියලා තියෙන්නේ. ඉතින් නතර වෙනවා පොඩ්ඩක් මේක ෆොටෝ එක එනකම්. මේ පේනවනේ සෑම බ්‍රහස්පතින්දාකම මේ ගේම් ගහලා GB 3ක් දක්වා දිනා ගන්න. අද බ්‍රහස්පතින්දා දවසක්. ඉතින් වෙන දවස් වලටත් ගහලා දිනාන පුළුවන් වල MB 200 ගන්න 200ක් වගේ තමයි වෙන දවස් වලට පුළුවන්. මම මේ ගේම් එක තමයි වැඩි ගහන්න ලේසි. ඒක මම ගහනවා. ඔන්න ඉතින් අපි ගේම් එකට ආව එහෙනම් ඔන්න. ප්ලේ කරලා බලමු ඉතින් අපි. ඔන්න ඉතින් අපි ගේම් එකට ආව මම MB 400ක් ඔය මෙතන යටින් පේනවා වැරදි වගේ. මම MB 320ක් 340ක් දිනාගත්ත ඔක්කොම. මේ ගේම් ප්ලේ කරලා අද දවසේ මේක ඩවුන්ලෝඩ් කරලා ගේම් එක දාලා යන්න පාබෝරුවට දෙතුන් පාරක් වටිනවා try again කියලා. ඊට පස්සේ තමයි ඉතින් ඔය MB 50ක් ආවා එකපාරින්ම. හොඳයි නේ. රාස්පින්දර වැඩිපුර එනවා පොඩ්ඩක් ගේම් වල. ඊට නම් ඉතින් ඔන්න මේ ඩයලොග් wow තමයි. මම ඉතින් මේ ඇප් එකේ link එක description එකේ දාලා තියන්නම්. ගහන කෙනෙක් කියනවා ඩවුන්ලෝඩ් කරලා ඩවුන්ලෝඩ් ගහලා බලන්න. MB 10ක් ආවා. මේ ඇප් එක සපෝට් කරන ඩයලොග් වලට විතරයි. කතින් ආර්මි හරි ඉතින් ආයේ සෙට් පෝචි වුණා. අඩේ කරකිනවා. ඒක තමයි ඉතින් මට එපා වෙන්නේ කරගෙන එක. මොනා කරන්නේද ඉතින්? ෆෝන් එකේ හැටියනේ. මෙසේජ් එකක් ආවා. MB 10ක් තිබිලා ඒ පෙට්ටියේ. කැරි තිබුණේ අවුට් වෙනකොට මම. මේ කරකෙනේ මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දානවනේ හින්ද මේ. නැත්තම් මෙච්චර පරක්කු වෙන්නේ නැහැ වෙන දවස් වලට. හරි පටන් ගත්තා. දැන් ඉතින් මම MB 410ක් දිනලා තියෙන්නේ. කවදාවත් නැහැ ඉතින් කාලේ ඔඩකුත් නැහැ. දෙයට මං ගාව දැන් ගොඩක් තියෙන ඉතුරුලා. කමන්නේ ඉතින් ගහමු. පැකේජ් එක ඉවරුන් දවසක මට උමනා වෙයි මේවා. තෑගි පෙට්ටි 22ක් ඔක්කොම අපිට ගන්න පුළුවන්. එකතු කරන්න පුළුවන්. මේ උඩින් වැටෙන්නේ. වින්ඩෝස් වලට පුළුවන් තෑගි පෙට්ටි 20ක් විතරයි. අනික මේ පෙට්ටි වල වැඩි එන්නේ නැහැ MB 10ක් වගේ තමයි උපරිම ඉන්නේ. මේක එනවා මේ බ්‍රහස්පතින්දර ගහල්දී MB 50 100 200ක් වෙනවා. ඊට ගමන් GB ගණනුත් වෙනවා. පුළුවන් තරම් ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. පොඩි තියෙන්න පුළුවන් ඉතින්. ඉතින් ඒව ගණන් ගන්න එපා. මේ ඉතින් මම කතා කරලා හදන පළවෙනි වීඩියෝ එකනේ. MB 10ක් ආවා. ඔය විතර පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට දිගටම ගහන් යන්න. මම තව ටිකක් ගේම් එක මෙහෙම දිගටම ගහලා එන්න වීඩියෝ එකට.
දැන්ට මම රෙකෝඩ් එක පොඩ්ඩක් නවත්තන්න. නැත්තම් වීඩියෝ එක දිග වැඩි වෙනවනේ ඔයාලට බලන්න තමාරු වෙනවා. පේන උතන යට MB මට 460ක් ඇවිල්ලා තිනු දැන්. මේ තෑගි පෙට්ටියත් ආපු ගමන් අපි කැපෙමු. හරි try again කියලා වස්නේ දැක්කනේ. ඕනේ නම් මම නැවැත්තුවා. හෙලෝ යාළුවනේ, ඉතින් ඔන්න අපි ආයෙත් ආවා. කැපුණා පොඩි ස්ටෙක් එකක් වුණා ඉතින්. කොහොම හරි මං අන්තිමටම ගත්තා MB 300ක්. මේ තියෙන MB 300ක් ගත්ත කොහොම හරි. තව තියෙනවා ඉතින් ගන්න. තෑගි පෙට්ටි 14ක් 13ක් ඔය තමයි මං ගත්තේ. ගහමු ඉතින්. පේනවනේ MB 830ක් තියෙනවා. තෑගි පෙට්ටි 14ක් අරගෙන. අඩේ මම පෙට්ටියක් මට වුණෙත් නෑ මේ පෙට්ටියක් ආවා. උඩ කරගෙන උපේනවා. කලින් පාර අවුට් වුණාමත් එහෙම දැක්කා. අයියෝ අවුට් නුනා. බලමු අර පෙට්ටියේ ප්‍රතිඵල තව ටිකකින්. දෙයට තියෙනන් දැන් ඉන්න ඕනේ පෙට්ටියෙන්. ඒකෙන් ඇවිල්ලා MB 50ක් වගේ නේ දැන්. දැක්කෙත් නෑ මොන වුණාද දන්නෙත් නෑ. බලමු MB 830ක් තිබ්බා. ඒකට එකතු වෙච්ච ගණනත් එක බලමු. කෝඩේ කරගෙන ඉවර යන්නේ මේක. මම වැඩිපුර ගහන්න ආස මේ ගේම් එක. මේක මට හිතෙන්නේ මේකෙන් පොඩ්ඩක් වැඩිපුර ලැබෙනවා වගේ ඩේටා. අනිත් ඒවා මිලි ගහන්න නැහැ නේ. එහෙනම් මම ඉස්සර දන්නේ. MB 50ක් ලැබී තියෙන පෙට්ටිය. අනේ ඒ මොකද ඒ උනේ? එකපාරටම බක් ජබොක් ගෑවනේ. කරකිනවා ආවා. තෑගි පෙට්ටි වල 7ක් වගේ තමයි ගන්න පුළුවන් ඉන්නේ. බලමු ගහලා මොකක් තියෙනවා. එකක් ගත්තා. කීයක් තියෙයිද? නැත්තම් නැති වෙයිද? බලමු ඉස්සරහට. කුමක් වේවිද කියා. අනේ 40 වෙනි ගහුවේ. මොනවා කරන්නේ ඕක තමයි ඉතින් ප්‍රශ්නේ. ඕන් ඉතින් අර තෑගි පෙට්ටියේ දැන් අපි අවුට් වෙලෙම තෑගි පෙට්ටියේ MB 10ක් ආවා කියලා මට දැන් මෙසේජ් එක ආවා මේ තියෙන්නේ. මම ඉතින් රෙකෝඩ් එක නැවතුවා තප්පරයකට. වඩ නෑන්ති. යමු. නා බලමු මොකක් වෙයිද කියලා. ආයෙත් ඩයලොග් කියන සුපිරිද මොබිටෙල් එකේ තා වෙනත් මොනවගේ දේවල් එහෙම ලැබෙන්නේ නැහැ නේ. මෙච්චර ලොකු තෑගි බෝනස් ඩේටා. කොහමද මම GB එකමාරක් විතර ගන්න පුළුවන් මේකද? බලමු තව එකක් තිබිද ගත්තා. ආයෙ පාරකට යන්න ඕනේ මැරෙන්නේ නැතිව. මේ පාරේ මැරෙනව වැඩි නේ මම. රෙකෝඩ් උන් කරවෙලේ ඉඳලා මැරෙනවා. තාම කරකිනවනේ අඩි මේක. ඒක මොනවත් නෑ මගේ දෙයක් නේ. අයියෝ මම බබා ඇතෑරියේ මේ වෙන වැඩේකට. රෙකෝඩ් එලා බං. ඉතින් මොකක්ද උනේ? ඉතින් බබා වැදුන්නේ. රෙකෝඩ් ටයිම් බලන බබා ඇතෑරියේ. බබා ගිහිල්ලා හැප්පුණා ඉතින්. මොනවද කරන්නේ? මලා වුණානේ. ඉතින් 10ක් වෙනත් ආවනේ. වීඩියෝ එක. මොකද නවත්තන්නද අපි?
ටිකක් ගහලා නවත්තන්න. තව ටිකක් ගහලා නවත්තන්න. මෙන්න නවත්තලා තව ටිකක් ගහලා වීඩියෝට දෙන්න. අර පොඩක් පැටලුණා. ඕන්න ඉතින් අපි අවසාන තෑගි පෙට්ටියට යනකම් ආවා. බලමු මේක අවසානක වෙයිද දන්නේ නැහැ. තව එක තෑගි පෙට්ටියයි කොහොමද තියෙන්නේ. මේක ඩේට් තිබ්බොතින් ඔතනින් ගේම ඉවරයි. ඒ කියන්නේ ගහලා වැඩක් නැහැ. මේක ඩේට් තිබුණ තුරකින් තව ගහන්න ඕන. අයියෝ ඉන්දි 10. ඩේටින් ගාලා දැන් නැහැ පෙට්ටි 22ම ඉවරයි. තව ගත්තත් ඉතින් ටයි එකෙන් විතරයි වැටෙන්නේ කොච්චර ගත්තා. හරි බලන්න. එච්චම තමයි ඉතින්. දෝරුමගේ කාලේ කන්න ඕනේ. එහෙනම් ඕන්න අපි යමු. කැපමු. ගිහලා බෙදෙන හිටු බෙදමු. හරි ඉවරයි. එහෙම ගියා. කොමාරි MB 950ක් ගත්තේ ඇති. ඊටත් ගහලා 200ක් MB 200ක් ගන්න පුළුවන්. පැකේජ් එකේ GB 3ක් තියෙනවා තව. ඩිංග එක පියවරෙන් පියවර යම් එළියට ඉතින් හදිසියක් නැහැ නේ. මෙන්න මේක තමයි ගහන්න ඕන. නැත්නම් මේ මෙතනත් එහාට කරලා ගන්න පුළුවන් මේ තියෙන. චරා ඉතින් වාව් අප් එක. දැන් ඉතින් බලමු අපි. දැන් බලමු ඉතින් කොහොමද ගතපු දෙයට කියලා. මේ අංගාව කලින් තිබුණු දේර ටික මේ හරිය බෝනස් කියලා මේ තියෙන්නේ මෙතන. මෙන්න මේක. මේක තියෙන්නේ කලින් යා. මේ දැන් GB 1.3ක් තියෙනවා. තව මාස 2යි දවස් 12ක් තියෙනවා. GB 1.3. පොඩි ගාණක් නෙමෙයි. මේ තියෙන පැකේජ් එකේ ඉතුරු ගණන්. මේක තමයි පැකේජ් එක. ඔන්න බලමු දැන් එනවා ඔක්කොම ටික. පිළිවෙලට ලස්සනට තියෙනවා ඉතින් දැන්. MB 300ක් වගේ ප්‍රමාණයක් කැපිලා මගේ මේකෙන්. හොඳයි ඉතින්. මම ඉතින් මේ Google කියපින් තමයි මේ මෙතන මේ කැපුණේ මේ anytime කියලා තියෙන්නේ. මේ බෝනස් ගේම් ගහලා ගතපුවා. හොඳයි. තාත්තින් හරි. එච්චර තමයි එහෙනම්. එහෙනම් ඉතින් අපි ගියා. බයි. ඔන්න ඉතින් අපි යන්න කලින් එක දෙයක් කියන්න ඕන. මේ තමයි ඉතින් මම ගතපු data ප්‍රමාණය. පේනවනේ. MB 10, MB 10, MB 300, MB 50, MB 10, MB 50, MB 10, MB 10, MB 50, MB 10, MB 10, MB 50, MB 100 ඔය වගේ ඉතින් තියෙන ගොඩක්. MB 200, MB 10 ඔන්න ඔතනින් පහළ. මෙන්න මේ තියෙන කලින් ගතපුවම MB 10 විතරයි පේනවනේ. ඒ නිකන් දවස්වල ගහපුවා. පේනවනේ. මෙන්න අත ඉඳන් ගහපු ටික. පේනවනේ දිගටම MB 10 දෙකක් තියෙනවා. ඊට පස්සේ MB 200. ඊට පස්සේ 10ක් ගිහලා ආයේ MB 100 වෙලා. ඊට පස්සේ 50 තියෙනවා 10 50 ඊට පස්සේ 300 ඇවිල්ලා තියෙනවා මේ තියෙන්නේ. එහෙම ඉතින් 50 10 10 50 තමයි ඉතින් එතනින් පස්සේ තියෙන්නේ. හොඳයි. දැන් ඒවා. එහෙනම් ඉතින් අපි යනවා.